වත්තර මුලට නුදුරින් තලවතු ගොඩින් ඔබේම සිහින නිවහන මිලියන 40කට සෙරින් හයිට්ස් රිසෝට් ඇපාර්ට්මන්ට්ස් by හෝම්ලෑන්ඩ්ස් වෙල්ලයායක හරිත පැහැ දසුන් සමගින් සියලු පහසුකම් මැද දිවිගෙවන්න අමතන්න 0703 888 888 ಹೊರ ನಾವಿಕයන්ොත් යෝසිත රාජපක්ෂ මොන අල්ලස් දූෂණ බාෂර කොමිසම බවට දාවා මුගු අත්අඩංගුවට ගන්න නැහැ කියලා හැමෝම කියන්නේ. මේ ඇවිල්ලා රටේ මහජන මුදල් අවභාවිතා වෙච්ච මේ රටේ නීතිය නමලා අමුවේ නීතිය වනලා අයියා නීති විභාග කරෙත් ඔහොමයි. සතුට කියන්නේ සතුට වෙන්න ඕන මල්ලි රටක් විනාශ කරලා සර්ව බලධාරී දෙවිවරුන්ගේ පුත්තු කියලා. සෙල්ලම් තැනකට නෙවෙයි යන්නේ. අනුර කිව්වනේ ආණ්ඩුව අරගෙන අල්ලනකොට කෙඳිරි ගන්න එපා කියලා. මිනිස්සු ආපහු වෙන කෙනෙකුට දෙන්නේ නැහැ. ඇයිට විරුද්ධව නඩු විභාගය පවත්වාගෙන යන්නේ නැහැ. තාත්තා ජනාධිපති වුණා කියලා ඒ වරප්‍රසාද පුතුන්ට ලැබෙන්නේ නැහැ. ලංකාවේ අපේම කර්මාන්ත ශාලාවල හදන වසර 15ක් වග කියන අංක 1 සිවිලිම් ෂීට් එක iPanel. අයිබෝන් සුපුරුදු ලිංගතුකමත් අරගෙන ලිංගතුකමත් එක්ක එකතු වෙනවා සුපුරුදු ලෙසම. ඊටාම හදිසියේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න සිද්ධ වෙනවා. මේ අපි ඉන්නේ සුපුරුදු සෙට් එකේ වැදගත් කයිවාරුව කරන. මේ වැදගත් කයිවාරුව කරන්න පටන් ගන්නකොටම සුබදායි නිවුස් එකක් ආවා. ඔදන්න හොර නාවිකයන්ොත් යෝසිත රාජපක්ෂ අද අල්ලස් දූෂණ බසන කොමිෂන් සභාවට ආවා. මුන්ගේ එංගලන්තේ රාජකීය නාවික හමුදාවට ගිහිල්ලා අවුරුදු 1මාරක අනීතිකව නීතිකව හරි මොකක් හරි මගුලක් කියමුකෝ. මුන් අර මේ යන්ට තියෙන සුදුසු අයට යන්ට නොදී හොර නාවිකයා ගියා අර පුහුණුව සදා. ඔන්න අල්ලස් දූෂණ බාෂර කොමිසම බවට දාවා. ඔන්න අත්අඩංගුවට පත් වුණා දැන්. අපි මේ ගැන මේ වැඩසටහන අතුරුතුරමයි මේ කතා කරන්න වාට. එහා පැත්තේ ඉන්නවා අමිලේගොඩ මහවත්ත අපේ ආදරණීය සහෝදරයා නීතිඥ. ආයිබමලි. මේ සතුට අපි සමරන්න ඕන. මොකද මොකක් හරි මුන්ව අත්අඩංගුවට ගන්න නැහැ කියලා හැමෝම කියන්නේ. ඒ කියන්නේ සතුට කියන්නේ මේකයි පුද්ගලික අත්අඩංගුවට පත් වීම නෙමෙයි රටේ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනවා කියන සාක්කියක්. මේ ඇවිල්ලා මේ සිද්ධිය අපි තැකවින් ගත්තොත් ඉක්මනට කිව්වොත් මේ ඇවිල්ලා රටේ මහජන මුදල් අවභාවිතා වෙච්ච රාජ්‍ය බලය පාවිච්චි කරලා ඒක දරණුවට කරපු එකක්. ඒ කියන්නේ කරන්නාගොඩ නාවික හමුදාපති වෙලා ඉන්න කාලේ නේවි එකේ ඔය කියන තනතුරු සඳහා කෙනෙක් පත් වෙන්න නම් එහෙම නැත්නම් බඳවා ගන්න නම් ඔහු ජීව විද්‍යාව හෝ ගණිතාංශයෙන් පෙළ කරලා තියෙනවා. නමුත් මොකද කරන්නේ ඒ තිබුණු රෙගුලාසි වෙනස් කරනවා මේ යෝෂිතව බඳවා ගැනීම සම්බන්ධයෙන් පස්සේ විතරයි. ඊට ඉස්සෙල්ලත් නැහැ ඊට පස්සෙත් නැහැ. ඒ බැජ් එකේ කලා අංශයෙන් ඔහුව ගන්නවා. ඒ අරගෙන ඉවර වෙලා මොකද කරන්නේ? බ්‍රිතාන්‍යයේ නාවික පුහුණුවක් සඳහා ඇකඩමියේ පුහුණුව සඳහා මොහුව යවනවා. එතනත් තව ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ රටේ මේ කට්ට කාලා කැඩෙන නිලධාරීන් විදියට මේ තනතුරු වලට ඉහළට ආපු මේවා මේ බලාගෙන ඉන්න අපේ නාවික සොල්දාදුවන්ට මේ රණවිරුව ගැන මාර පම්පෝරි ගහන මිනිස්සු මේ රටේ නීතිය නමලා අමුවේ නීතිය වනලා විනාශ කරලා කොහොමද ඒක අවභාවිතා කරේ කියන එක අපි දැනගෙන හිටියා. නමුත් අපිට ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. අද වෙනකොට ඒ අපරාධකරුවන් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. සහ ඒකේ මුදල් අවභාවිතාව වෙන්නේ බ්‍රිතාන්‍ය නාවික ඇකඩමියෙන් කියනවා ඒ කරන්නාගොඩ ඉල්ලීම කරපුවම ඔව් මෙයාව අපිට ගන්න පුළුවන් මේ ට්‍රේන් එක දෙන්න පුළුවන්. හැබැයි මේකට අපි ස්කෝල් එකක් දෙන්නේ නැහැ. ශිෂ්‍යත්වයක් දෙන්නේ නැහැ. මේක පෞද්ගලික මුදලින් ගෙවන්න ඕන කියලා. හැබැයි කොහොමත් වාර්තා වෙලා නැහැ මේක යෝෂිතගේ පෞද්ගලික මුදලින් ගෙවුවාද කියලා. මේ ආණ්ඩුවෙන් තමයි ගෙවලා ඒ වගේ වෙලා තියෙන්නේ. එතකොට සුදුසුකම් නැති පුද්ගලයෙක්ව අරගෙන නීතිය අවභාවිතා කරලා ඔහු වෙනුවෙන් ලබා දිය නොහැකි. ඒ කියන්නේ නාවික හමුදාවට මාස 2කින් මං හිතන්නේ ඔය ඇකඩමියට යන්නේ. මං හිතන්නේ අවුරුදු ගාණක් ක්‍රමානුකූලව අපි දන්නවා මේ ෆෝසස් වල එහෙම නැත්නම් ආරක්ෂක අංශවල ඉහළට එනවා කියන එක ඒ කොල්ලෝ කෙල්ලෝ දන්නවා කොච්චර කට්ටක්ද කියලා කොච්චර කැපවීමක් කරන්නවද කියලා. මේ කොහොත් හිටපු සුකුරි වටිල්ලන්ව ගෙනල්ලා අයියා නීති විභාග කරෙත් ඔහොමයි මල්ලි නේවියකට ගියෙත් ඔහොමයි. ඉතින් දැන් මේ වෙනකොට ඒවට නීතිය ක්‍රියාත්මක වෙනවා. අපිට සතුටු වෙන්න තියෙන්නේ මේ කාවත් හිරියට ගත්තා කියන එක නෙමෙයි. මේ රටේ නීතිය පොතේ තියෙන නීතිය අර තෝරුන්ට මෝරුන්ටත් දැන් ඉස්සර මේ තෝරුන්ට මෝරුන්ට දැල් එලන්නවත් බැරි වුණානේ. දැන් මේ නීතිය රැහැනට මේ තෝරු මෝරුයි කියන්නේ වුණොත් හාල් මැස්සෝ ගයන්නට හවු වෙනවා. නෑ සතුට කියන්නේ සතුට වෙන්න ඕන මල්ලි. රටක් විනාශ කරලා අපේ දරුවන්ට අනාගතයක් නැති කරලා දෙමව්පියන්ට කණ්ඩ බොණ්ඩ නැත්තනටපත් වුනහම අපේ සතුට වෙන්න ඕනේ. ඔයයි මායි අරගල කරේ මහපාරේ මෙන්න මේ වෙනස අනිවාර්යයෙන් මේක වෙන්න ඕන. මේක ඇත්තටම රටේ ජනතාව අහනවනේ. මොකද්ද මේ ආණ්ඩුපත් කරලා අරගල කරලා උඹලා ලබා ගත්තේ කියලා. මෙන්න මේවා තමයි අපි ලබා ගත්තේ. හිතාගෙන හිටියනේ මේ ඇවිල්ලා පරම බරධාරී සර්ව බලධාරී දෙවිවරුන්ගේ පුත්තු කියලා. මේ අයට අත තියන්න බෑ. මේගොල්ලන්ව අල්ලන්න බෑ. මේගොල්ලන්ව ටච් කරන්න බෑ. ඉතින් දැන් පේනවා ඔය කවුරුත් නීතිය ඉදිරි එකයි. අන්න ඒකයි ශානිලව
රංග දිසානායක ලව පෙන්නන්ඩ බැරි මොකද යකෙකුටවත් මෙල්ල කරන්න බෑ නීතිය නම් නීතිය. ඔව් මගේ අද උදේ වැඩසටහනක් කරා මේ අද දවසේ දැන් ඔන්න ඇවිල්ලා ඉන්නේ සෙල්ලම් තැනකට නෙවෙයි යන්නේ. ඉන්නේ රංග දිසානායක මහත්තයා අල්ලස්ව දූෂණ විමර්ශන කොමිසම සභාවේ අධ්‍යක්ෂකවරයා. සෙල්ලම් මේමනේ අනුර කිව්වනේ ආණ්ඩු අරගෙන අල්ලනකොට කෙඳිරි ගන්න එපා කියලා. අනුර කියන්නේ පට්ට මීටරයක්. හරි 103ක් උතන්ට උස්සන්න දේශපාලන ව්‍යාපාරයක්. කියන්නේ දැන් රනිල් මොන මීටරේ කිව්වත් රටේ තිබ්බ ලොකුම තනි පක්ෂය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරයක් නැති වෙන තැනට කුඩු කරපු මිනිහෙක්. රනිල් මට නම් මොලයක් නෙමෙයි ඔළුවක් නෙමෙයි. කාබාසීනියා කරපු එන්න මැටි ගොඩක්. හැබැයි එහෙම බැලුවොත් අර JVP කියන 103ක් වෙච්ච මේ රටේ මිනිස්සු එච්චර පිළිගත්තෙත් නැති. නිකම් මේ එහෙම පැත්තක දාලා තිබුණු ජෙප්පෝ කියලා හිටපු පිරිසක් දේශපාලනයේ ලස්සනට නිර්මාණය කරගෙන තැනකටාව මං හිතනවා මහ පොළොවේ කාපු කට්ටත් එක්ක මේ ගේම ගහලම තමයි නවත්තන්නේ. ඒ වල ලකුණු තමයි පේන්නේ. ඔව් අර නිකන් නෙමේ මල්ලි කියන්නේ අපි මේක දෙන්නේ නැහැ කියලා කියන්නේ මේක බලහත්කාරයෙන් තියන් ඉන්න කතාව නෙමෙයි. ඒකේ අර්ථය වෙන්නේ මිනිස්සු ආපහු වෙන කෙනෙකුට දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. දෙන්න හේතුවක් නැහැ. ඔව්. සහ අනිත් එක මෙහෙමයි දැන් අන්ඩරට අපි යෝජනා කරන්න ඕන විපක්ෂයට වෙනම හිර කඳවුරක් වගේ හදන්න කියලා. මොකද දැන් මේ ඔක්කොම දැන් තියෙන්නේ අධික ධාරතාවක් එදා ඕක කියලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට විපක්ෂයට නාම යෝජනාවක් දී ගන්න මිනිස්සෙක් නැති වෙනවා. ඔව් එතනදි මට ඇහුණා ඊයේ ලස්සන එකක් කියනවල්ලි. දැන් මේ කොතන හරි මේ ඩෙබිට් එක මේ ප්‍රෝග්‍රෑම් එක දැන් ඕගොල්ලෝ කියනවා නේද මාලිමාවෙන් අහන්නේ. මෙයා සාගරකින් අහන්නේ. ඔගොල්ලෝ කියනවා නේද හැම කෙනෙක්ම ඊට පස්සේ නොමිනේෂන් දෙනකොට පොලිස් වාර්තාව ගන්න ඕන කියලා. ඔව් අපි එහෙම තමයි අපි එච්චර මේක පිරිසුදු කරගෙන යන්නේ. එතකොට මේ මාත්‍රේ ඔයගොල්ලන්ට නාමල්ට දෙන්න බැරි වෙනවා නෙමෙයි නොමිනේෂන් එක. නේද? නාමල්ට නෙමෙයි ඉතින් ඔතන ඉන්න 95%කට දෙන්න බැරි වෙනවා. දෙන්න බෑ. මල්ලි මේ හොරනාවිකයට දැන් මේක විතරක් නෙමෙයිනේ දැන් හොරනාවිකයට තව නඩුවක් තියෙනවා. අර නාකි ආකිරත් මිලියන 75ක් වත්කම් සම්බන්ධයෙන්. එයා කියනවා ඩේසි ෆොරස්ට් අයින් කරපු විදිහට නඩුවෙන් අයින් කරපු යාට ඩිමෙන්ෂියා වෛද්‍යවරු 5 දිනක් එකතු වෙලා දීපු මේකක් ඉඳනේ වයස හින්දා සැකකරුගේ මානසිකත්වය ඔහුව නඩු විභාගයක් සඳහා පමුණුවන්න සුදුසු නෑ කියන එක උසාවිය විසින් තීරණය කරනවා. ඒ අනුව ඒ ඩේසි ෆොරස්ට් කියන තැනැත්තියට නිදහසක් ලැබෙනවා. හැබැයි ඒ නිදහස මට දෙන්න කියලා දැන් උසාවිය. ඒක නෙමෙයි අයියේ ඇත්තටම ඒකේ මේ වෙන පැත්තක් එයා ඉල්ලන්නේ. එයා අභ්‍යාචනාධිකරණයට රිට් පෙස්සමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නඩුවේ තියෙනවා ඩේසි ෆොරස්ට් සමග එකතුවේ කුමන්ත්‍රණය කරා කියන චෝදනා වගේක් තියෙනවා. එතකොට ඒ කුමන්ත්‍රණය කියන චෝදනා ඩේසි ෆොරස්ට්ගේ ඉවත්වීමත් එක්ක පවත්වාගෙන යන්න බෑ කියන නීති තර්කය තමයි එයා ගේන්නේ. ඔයාලට දැනෙන්නේ මොකක්ද? පවත්වාගෙන යන්න බැරිද? මේමය අධිකරණයේ ඉදිරියේ තීන්දුවක් දෙන්න නියමිත තත්ත්වයක් මම හිතන්නේ ජූලි මාසේ 2 හෝ 3 වෙනිදාට තීන්දුවට නියමිතයි. ඒකින්ද මම හිතනවා ඒ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ඉන්න නිසා අපි නිහඬ වෙමු. ඒක අනවශ්‍යයි කියලා හිතනවා අධිකරණයේ තියෙන තීන්දුවක් සම්බන්ධයෙන්. අපි බලාපොරොත්තු වෙනවා අපි කැමති විදිහට තීන්දුවක් ප්‍රතිවිරුද්ධ තර්කත් ඇවිල්ලා තියෙනවා. ඩේසි ෆොරස්ට් ඒ තත්ත්වය උදා වෙන්නේ ඇගේ තිබුණු වයස සහ මානසිකත්වය මත එහෙම උණයි කියලා. ඒ කියන්නේ අයව නිදොස් කොට නිදහස් කිරීමක් නෙමෙයි නේතන වෙලා තියෙන්නේ. එතකොට අය නිදොස් කොට නිදහස් වෙන්නේ අය ඉන්න තත්ත්වෙෙම ඉන්නවා. ඇයට විරුද්ධව නඩු විභාගය පවත්වාගෙන යන්නේ නැහැ. මේ තත්ත්වය මත මම හිතනවා යම් සාධනීය තීන්දුවක් ඒවි කියලා. මල හත්තිලව්වක් නේ වෙන්නේ මේ විදිහට දැන් අර දැන් අනුර ජනාධිපතිවරයා ප්‍රධානසභාපතිවරයා මේ පළවෙනිදා කීප එක හරි නේද? පොලිමට අප්පුඩි ගන්න ලෑස්ති වෙලා ඉන්න කියලා. නෑ ඉතින් අනිවාර්යෙන් ඒක තමයි ඉතින් මේ රටේ ජනතාව අමුවේ දැක්කා මේ රටේ නීතිය විනාශ කරන හැටි. මේ රටේ දේපල විනාශ කරන හැටි. මේ රට හොරා කන හැටි. මේ රටේ දහදුක් විඳලා උගත් තරුණයාට අද ජීවත් වෙන්න කොයිතරම් අමාරුද? රැකියාවක් හොයාගන්න අමාරුද? හැබැයි මේ රටේ රජ පැටව් වගේ 3 දෙනෙක් උන් වටා ඉන්න අනිත් ඇච්චෝ බැච්චන්ගේ පැටව් උන් බා පර්මිට් එකේ ඉඳලා රටේ තියෙන ටෙන්ඩරේ ඉඳලා හැමදේම විනාශ කරගෙන ගත්ත ආතල් සැප මේ රටේ මිනිස්සු දැක්කා. ඒවා ව්‍යවස්ථා විරෝධී ඒ පොදු දේපල අවභාවිතා කිරීම. තාත්තා ජනාධිපති වුණා කියලා ඒ වරප්‍රසාද පුතුන්ට ලැබෙන්නේ නැහැ. තාත්තගේ ලැබෙන පරිවාර වාහන වලින් පුතුන්ට ජිම් වලට ගම් ගාන යන්න ක්ලබ් ගාන යන්න කරන්න බෑ. ශ්‍රී ලංකන් ඒ වගේ එහෙම එකක් තිබුණා මේ රටේ. ශ්‍රී ලංකන් අර මෙව්වා. එන්න දාලා පුරුච්චි තත්ත්ව කරන ඒ වගේ අපේ සල්ලි වලින් කතන්දර ගොඩ තිබුණානේ. ඉතින් ඒවා වැරදි. ඒවා මේ රටේ අමුවේ දැක්ක. හැබැයි මිනිස්සුන්ට මේවා ගිහින් යුක්ති ඉල්ලගන්න තැනක් තිබුණේ. ඒ යුක්තිය ක්‍රියාත්මක කරන තැනක් තිබුණේ නැහැ. මහින්දලට විරුද්ධව රනිල්ලා ගෙනාවත් රනිල්ලා කරන්නේ මහින්දලව රකින්න එක. ඒක අද වෙනකොට පැහැදිලිනේ. අද පොදුවේ කියනවානේ රනිල්ව අද මේ නාමල්ව ගෲම් කරන්නේ. එහෙම නැත්නම් දේශපාලනයේට ටියුෂන් දෙන්නේ රනිල් කියන එක. එතකොට රනිල්ලට විරුද්ධව මහින්දලා ගෙනාවත් ඒ දේ කරෙත් නැහැ. ඒ ඔක්කොම අයින් කරලා වෙන කෙනෙක් ගෙනාවත් ඒක උනේ නැහැ. හැබැයි දේශපාලනයේ මුක්කු ගහගෙන සක්ක ගහගෙන එහෙම නැත්නම් ඩීල් දාගෙන හිටියේ නැති
පිරිසක් අද ඇවිල්ලා තියෙනවා බය නැතුව දනුවම් කරන්නේ මිනිසුන්ට අත්අඩි ගෑරලා නිදහස තියෙන. මල්ලි මම අද දැක්ක නිවුස් එකේ පත්තරේ තියෙන පොත්පතක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගම් මට්ටමේ ආයතන ඒ මට්ටමේ 23ක් හෝ 33ක් පිහිටවන්න දැන් මේ සැලසුම් කරනවා. අධ්‍යක්ෂකතුමත් කියලා තිබුණානේ විමධ්‍යගත කරනවා. ඉස්සර අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තිබුණේ අපේ ප්‍රධාන කොළඹ ප්‍රධානම් කරගෙන ප්‍රධාන කාර්යාලය විතරයි. දැන් දිස්ත්‍රික්ක පළාත් අනුව විමධ්‍යගත කරලා තියෙනවා. එතකොට ඕනම කෙනෙක්ට ඒ තැන් වලට ගිහිල්ලා පැමිණිලි කරන්න පුළුවන්. මම දැක්කා ඔකට මහා කුපාඩි කතාවක් කියනවා. මම හිතන්නේ දයාසිරිද කොහෙද? දැන් මේ JVP කාර්යෝ කියන්නේ මහා කුහක જાතියක්. ගමේ මිනිහෙක්ට වාහනයක් ගේන්න බෑ, ගෙයක් ගේන්න බෑ, ගෙයක් හදන්න බෑ, මොන හරි දෙයක් කරන්න බෑ. මුන් ගිහිල්ලා පැමිණිලි දානවා කියලා. හරි? ඒ කියන්නේ මේ දැන් ලොකු අමාරුවක් තියෙන ඉස්සර ලොකුවට ඉස්සර කරපු රස්සාවක් තිබුණේ නැහැ ඔය ඇමතිවරු. ආදායම් මාර්ගයක් එන විදිහක් තිබුණේ නැහැ. හැබැයි ප්‍රාසාද මාලිගා හදාගෙන හෝටල් ව්‍යාපාර හදාගෙන ඒ කියන්නේ දරන්න බැරි ආර්ථික හයියක් තිබුණා. ඉතින් එහෙම ඒක മന്ത്രിවරුන් සම්බන්ධයෙන් නෙමෙයි ඕනම කෙනෙක් සම්බන්ධයෙන් තියෙනවා නම් මම සම්බන්ධයෙන් වුණා. අනිවාර්යයෙන් අපි විවෘතව කියන අපි සම්බන්ධයෙන් වුණත් අපිට දරන්න බැරි ආර්ථික ශක්තියක් තියෙනවා නම් ගිහින් කියාපියව අපි ඇවිල්ලා කියන්නම් ඒක අපි ගාව තියෙන්නේ කොහොමද කියලා කියනවනේ. අපිට එහෙම නෑ. නෑ පුළුවන් නම් දාපියෝ. මම සරමයි උස්සලා පෙන්නනවා. ඒක මේ කුහක කොහොනෙන් බලන්න ඕනේ. එහෙමනම් ඔන්න සතුටු වෙන්න අද ඔන්න දැන් අත්අඩංගුවටපත් වුණා අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අපි දකින්න දෙයක් තියෙනවා. උසාවියට ගියහම බලමු උසාවි කරුණක්. නමුත් රක්ෂිත බන්ධනාගාර වුණොත් හොඳයි කියලා තමයි අපි අදහස. මම ගොඩක් ස්තුතියි හදිසියෙම අපි වැඩේ කරේ. අපිට මෙයා උසාවි දාන්න සිද්ධ වෙනවා. මබාවගේ හිරියට ඔබට හොඳ ගේමක් මේක අදින්න ඇවිල්ලා තිබ්බේ. එයා මගේ කුසත් දෙවියන්ගේ තේපලක් විදිහටයි සැලකුවේ මගේ දුවේ. ඒ කියන්නේ මට පූජාගේ පහලට ලං වෙන්න තියෙන හොඳම ඉත්තා තමයි මේ මෝඩ කොල්ලා. එහෙනම් තමසට එක්කම එක දෙයයි කරන්න තියෙන්නේ. මොකද්ද මිස්? මාත් දැන් කෝප වෙලා ඉන්නේ. මචං කෙල්ල ගියා. මගේ දරුවා